හෙලෝ මගේ යාළුවෝ කොහොමද හොඳින් ඉන්නවද මම අද පෙන්නන්නේ ඔයගොල්ලන්ට මම පොඩි shopping පාරක් ගියා මොකද මගේ බඩු වගේක් ඉවර වෙලා තියෙනවා ඒ ටික ගන්න. ඉතින් කෙමිස් වෙයා හවුස් එකට තමයි ගියේ මේ නිව්සීලන්තේ ඉන්න කට්ටිය නම් කෙමිස් වෙයා හවුස් එක ගොඩක් දන්නවා ඇති. මොකද ඒකේ අපිට ඕන කරන ඕන දෙයක් ඒකෙන් අපිට ගන්න පුළුවන්. ඉතින් මම මේ ඉස්සෙල්ලම ගත්තේ මගේ කොලජන් එක මම පාවිච්චි කරන මේක හරි සුවඳයි. හැබැයි ලංකාවේ ඔය විකුණන කොලජන් වගේ පාට මුකුත් නෑ. ඒක හරි අවර්ණ පාටක් තියෙන්නේ. හැබැයි සුවඳක් එනවා පොඩි බෙරි සුවඳක්. ඒක හරි හොඳයි. මම හිතනවා ඒක පාවිච්චි කරන්න ගත්තට පස්සේ මට පොඩි වෙනසක් තියෙනවා බලා ගන්න. ඉතින් කොලජන් එක ගත්තා. මගේ කොලජන් එක ඉවර වෙලා තිබුණා. ඊට පස්සේ මම ආසම දෙයක් තමයි යූස් කරන්න. මට නැතුවම බැරි දෙයක් තමයි මගේ හෑන්ඩ් බෑග් එකේ අනිවාර්යෙන් තියෙනවා හෑන්ඩ් ක්‍රීම් එකක්. ඉතින් මම මේ බ්‍රෑන්ඩ් එකේ හෑන්ඩ් ක්‍රීම් එකටත් හරි කැමතියි. මේක හොඳ මොයිස්චර් ගතියට තියෙනවා අත. එතකොට සුවඳයි. එතකොට මේ ඩ්‍රයි වෙන එක හොඳටම නවතිනවා මේ අතේ ගෑවහම. ඉතින් මං හරි ආසයි මේ බ්‍රෑන්ඩ් එකට මම මේක ගන්නෙ කෙමිස් වෙයා හවුස් එකේ. ඔය කෙමිස් වෙයා හවුස් එකට මම යන්නේ එක හේතුවක් තමයි ඒක හරි ෆනි. මේ දැන් හිතන්නකෝ හරි ඇත්තටම අනිත් කඩවලට වැඩිය ඒක ටිකක් ගණන් අඩුයි. ඒ වගේම හිතන්නකෝ දැන් එක්සැම්පල් ඔන්න $20යි කියලා ලේබල් එකේ දාලා තියෙනවා. ඉතින් ඒක අරගෙන ගිහලා කවුන්ටර් එකට දුන්නාම ඒක $15ක් වෙනවා. ගොඩක් වෙලාවට එහෙම තමයි. ඉතින් මම හරි ආසයි මේ කෙමිස් වෙයා හවුස් එක යන්න. ඊළඟට මම ගත්තේ මේක ක්ලෙන්සිං වෝටර් එකක්. මේකෙත් තියෙනවා මට මෙතෙන්ට නම් පේන්නේ මතකත් නැහැ විටමින් E තියෙනවා මං හිතන්නේ ඒ චූටි රෝස පාට චූටි කැලි තියෙනවා විටමින් ජාති කියලා තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ විටමින් E and විටමින් A තියෙනවා කියලා තියෙන්නේ. ඉතින් මේකත් මං හරි ආසයි මේකේ ඔක්කොම මූණ හොඳට මේවා වෙනවා ක්ලෙන්ස් වෙනවා මේකප් තියෙන ඒවා ඔක්කොම යනවා. මෙතන චුට්ටක් හුලන් සැරයි මම මේ චුට්ටක් අවුට්ඩෝර් එකේ ඉන්නේ ඒකයි ඔයගලන්ට හුලන් සද්දය ඇහෙන්නේ. හොඳට ක්ලෙන්ස් වෙනවා මූණ. ඉතින් මේ මගේ ෆේස් වොෂ් එක මේකත් නිවියා එකේ ෆේස් වොෂ් එකක්. මේකත් මම හරි කැමතියි. හොඳට මූණේ තියෙන කුණු දූවිලි යන එකක්. ඉතින් තව මොනවද මං ගත්තේ මට මතකත් නෑ දැන්. මං හිතන්නේ මගේ ක්‍රීම් ඩේ ක්‍රීම් එකයි නයිට් ක්‍රීම් එකයි ඩේ ක්‍රීම් එකයි නයිට් ක්‍රීම් එකයි මම යූස් කරන්නේ Glow Lab කියන බ්‍රෑන්ඩ් එකෙන්. මොකද නිව්සීලන්ත ආවට පස්සේ මගේ ස්කින් එක ගොඩක් ඩ්‍රයි වෙන්න ගත්තා. මෙහි සීතල කාලෙට සීතල වැඩි වුණාම ස්කින් ගොඩක් ඩ්‍රයි වෙනවා. මං හිතන්නේ රස්නේ කාලෙට වැඩිය ස්කින් එක ඩ්‍රයි වෙන්නේ මේ සීතල කාලෙට. ඉතින් ඔහොම මම ගොඩාක් නිව්සීලන්ත ආවට පස්සේ ගොඩාක් මෙහි තියෙන බ්‍රෑන්ඩ් යූස් කරා. ඒ වුණාට මගේ ස්කින් එකට හරියන එකක් මට හම්බුනේ නැහැ. එකක් මෙහි ගොඩක් තියෙන දේවල් මෙහි අයගේ ස්කින් ටයිප් වලට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ Glow Lab කියන එකත් නිව්සීලන්ත ප්‍රොඩක්ට් එකක්. මම ඒක යූස් කරා. ඒක ඇත්තටම මගේ මූණේ මේ තියෙන ඩ්‍රයිනස් එක එතකොට අයින් වෙලා මොයිස්චර් ගතියට තියෙන මේ නයිට් ක්‍රීම් එකත් හරි ෂෝක්. මේකත් කොලජන් මික්ස් එකක්. මේ පර්පල් කලර් එක තියෙන එකේ බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. ඒක ජාති. ඉතින් මං ආසයි මේ කොලජන් තියෙන එක ගන්න. මගේ මූණට ඒක ගොඩක් හොඳ වුණා. ඉතින් මං දිගටම ඩේ ක්‍රීම් එකයි නයිට් ක්‍රීම් එකයි ඒකෙන් තමයි යූස් කරන්නේ. මේ ඉතින් කෙමිස් ගිහින් ආවහම ටිකක් වියදම්. ඒ වුණාට හරි ආසයි මම කොහොමත් අර ඇඳුම් shopping කරනවට වැඩි ඒකත් ආසයි. ඒ වගේම මම බ්‍රෑන්ඩ් මොනවා හරි මේ වගේ ගන්නවා නම් මම යන්නෙම කෙමිස් වෙයා හවුස් එකට. අපිට ලාභෙට බඩු ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි මම කෙමිස් වෙයා හවුස් එකේ මගේ බියුටි ප්‍රොඩක්ට් ගන්න ගියේ. ඉතින් ඔයගොල්ලොත් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයගොල්ලෝ මොනවද පාවිච්චි කරන්නේ? ඔයාලටත් ක්‍රීම් ගන්න ගිහිල්ලා වෙච්ච දේවල් කමෙන්ට් කරගෙන යන්න. බයි.